ACCA කරන්න කොච්චර වියදම් වෙනවද? ACCA cost එක ගත්තොත් ඒක කෑලි දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි ඔයා UK payments කරන්න ඕනේ. ඒක ඇවිල්ලා UK body එකට directly කරන්න ඕන payments තියෙනවා. අනිත් එක ඇවිල්ලා local උගන්නන learning provider ට කරන්න ඕන payments තියෙනවා. මේ UK payments ගත්තොත් හැමෝටම එකම ගාණ තමයි. දැනට තියෙන rates වලට අනුව දල වශයෙන් ඒ කියන්නේ අර subjects 13ම කරන්න ඔයාට approximately pounds 2000ක් විතර යනවා. GBP 2000ක් විතර. ඒ කියන්නේ දැනට තියෙන rate එක අනුව ගත්තොත් ඇවිල්ලා ලක්ෂ 8කට වගේ ලං වෙන්න ගාණක් යනවා. අනිවාර්යයෙන්ම ඉතින් rate එකත් එක්ක ඔය ගණන් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඔයා ACCA කරන්න යනවා නම් ඒ දවසට කොච්චරක් විතර GBP payments කරන්න තියෙනවද? ඒකේ conversion rate එක අරගෙන තමයි ඔයා calculate කරන්න ඕනේ. but දැනට තියෙන structure එකට අනුව exams වලට GBP 2000ක් විතර යනවා. එකපාර ගෙවන්න ඕන payments නෙමෙයි. අර මං කියපු විදිහට ඔයාට exam එකකින් exam එක කරන්න පුළුවන් නේ. ඒතකොට පළවෙනි exam එක book කරා, ඒ exam එක clear කරා. දෙවෙනි exam එක book කරා, දෙවෙනි exam එක clear කරා. so ඔය එකපාර කරන්න ඕන payment එකක් නෙමෙයි. ඔයා exam කරන විදියට ඔය payments ටික ඔයාට clear කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට registration fee, annual subscription කියලා ඔහොම payments වගේක් එනවා. so ඔයාට rough idea එකක් දෙනවා නම් දල වශයෙන් ඔය throughout the journey ඔයාට pound 2000ක් විතර එනවා. ඊට අමතරව ඇවිල්ලා මෙහි උගන්නන ඔයාට learning provider ට ගෙවන්න ඕන ගාණක් තියෙනවා. ඒ learning provider ට ගෙවන්න ඕන ගාණ ඒක වෙනස් වෙනවා සාමාන්‍යයෙන්. ඕක ඇවිල්ලා සමහර වෙලාවට ලක්ෂ 2 3 අතර වගේ ගාණක් තමයි මෙහි උගන්නන learning provider ට ඔයාට ගෙවන්න වෙන්නේ. ඒකත් ඇවිල්ලා එකපාර ගෙවන්න ඕන payments නෙමෙයි. අර මම කියපු විදිහට ඔයා කරන subjects අනුව තමයි ඔය payments ඔයාට කරන්න වෙන්නේ. එතකොට totally ගත්තොත් දැන්ට තියෙන structure එකට අනුව අනිවාර්යයෙන්ම ඔයාට 1 million 1.1 million විතර cost එකක් ඔයා ඉන්ක කරන්න ඕනේ ACCA කරනවා නම්.